Hi, welcome back to my YouTube channel. ඉතින් ගොඩ දවසකින් පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා. මොකද ගොඩක් මට වැඩ තිබ්බා. ඊට පස්සේ මම වැකේෂන් එකකට ආවා. ඉතින් ඒ දේවල් එක්ක මට ඇත්තටම වීඩියෝ එකක් කරන්න බැරි වුණා. දැන් මම හිතාගත්තේ මම මේ වැකේෂන් එක ඇවිල්ලත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට ගේනවා කියලා. හැබැයි මේ වෙදේ එක වෙනස් වුණත් එක්කම සීතලයි ඒ දේවල් හින්දා මට එහෙම වීඩියෝ එකක් අරගෙන එයි. හැබැයි අර හිතන තරම් ලස්සන වීඩියෝ එකක් වෙන්නේ නැති වෙයි සමහර විට. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කොහොමද Facebook මොනිටයිස් කරගත්තේ කියලා. ඒ කියන්නේ සල්ලි කොහොමද Facebook එකට එන්නේ කියලා ඒ ඔප්ෂන් එක හදාගත්තේ කොහොමද කියලා ගොඩාක් අය මගේ පෝස්ට් දැකලා Facebook මට මැසේජ් දාලා තිබ්බා. ඉතින් ඒ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. කොහොමද මම මේ දේ කරගත්තේ, කීයක් මට දවසකට හම්බ වෙනවද, YouTube එකට වඩා Facebook කොහොමද හොඳ වෙන්නේ, ඒ දේවල් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එකේ ඒ ගැන. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම TikTok තමයි කරේ. TikTok කරගෙන එද්දී ඊට පස්සේ මට හිතුණා YouTube channel එකක් කරන්න ඕනේ කියලා. හැබැයි මම හරියට content විදියට content දාන්න TikTok එකට ගත්ත මම පෝලන්න ආපුවම. ඉතින් එතකොට මට සාමාන්‍ය නිවාඩු තිබ්බා. ඒ දේවල් හින්දා මම TikTok එකේ content දාන්න ගත්තා. ඊට පස්සේ තමයි ඔය ඒකත් එක්කම YouTube channel එකක් කරන්න ඕනේ කියලා හිතලා ටිකක් මහන්සි වෙලා YouTube channel එක අප් කරගත්තේ. ඉතින් ඒකට මම vlog දාලා පොඩි ඔය short videos දාලා තමයි මම YouTube channel එක ටිකක් අප් කරගත්තේ. හැබැයි ඊට පස්සේ සමහර pages වලින් මගේ videos අරගෙන දාන්න ගත්තා. ඊට පස්සේ මම හිතුවා ඇයි මගේ videos මගේ Facebook account එකේ මම දාන්න නැති කියලා හිතලා මම දාන්න ගත්තා. එතකොට මොනිටයිස් වෙලා තිබ්බේ නැහැ මගේ account එක. ටික මගේ followers ලා වැඩි වුණා. මට මොනිටයිස් වෙද්දී මගේ account එකේ followers ලා 3,50,000ක් විතර හිටියා. ඉතින් ඒ ගානට එනකන් මට මොනිටයිස් වෙලා තිබ්බේ නැහැ. හැබැයි ඉතින් මම දාපු content මම කලින් දැම්මේ සල්ලි ආවත් නැතත් මම videos දානවා කියන එක. ඒ කියන්නේ මට followers ලා හදාගන්න ඕන වුණා. ඉතින් ඒක හින්දාමයි මම videos දැම්මේ. මොකද මට YouTube එකේ ඒ වෙනකොටත් මම දාන videos වලට හැම මාසෙම මට එකම ගාණක් නෙමෙයි. ඉතින් මම videos දාන ගාණ අනුව views යන ගාණ අනුව මට යම්කිසි මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. මම කලින් videos වල කරා මට පළවෙනි payment එක කොහමද හම්බුනේ, කීයක් හම්බුණාද කියන එක හංගන්න නැතුව මම ඔයාලට කිව්වා. ඉතින් Facebook එකේදී මේ ළඟදී මොනිටයිස් වෙලා තිබ්බා මගේ account එක. මට message එකක් ඇවිල්ලා තිබ්බේ. මට ඒ message එකට ගියාම details වගේක් දාන්න තියෙනවා. කියන්නේ ඔය tax details වගේ දේවල් දාන්න තියෙනවා, bank account වගේ දේවල්. ඉතින් ඒක මම තනියෙන් කරගත්තේ නැහැ. මොකද මම බය නිසා මොකක් හරි පොඩි වැරද්දක් වුණොත්. මොකද YouTube කරනකොට මම YouTube එකේ location වරද්දලා හෙන පිස්සු ගොඩක් කරලා තමයි සජීව අයියට දුන්න. ගොඩක් අයට දීලා බැලුවා, කරන්න බැරි වුණා. ඊට පස්සේ මම TikTok එකේ live ආපුවම ගොඩක් මේ පිරිමි ළමයි මට සජෙස්ට් කරා සජීව අයියව. එයාලා හින්දා තමයි මම සජීව අයියව contact කරගන්න හැදුවේ. ඉතින් මම contact කරගත්තාන් පස්සේ අයියටත් මුලින් ඒක ටිකක් අවුල් වුණා. මොකද කියනවනම් මම ඒක පටලවලා මොනවද දෙයක් කරලා තිබ්බ නිසා. හැබැයි ඉතින් අන්තිමට සජීව අයියා මට YouTube එකේ වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ තමයි මට YouTube එකේ මම කරන contents වලට සල්ලි එන්න ගත්තේ. මොකද මම ගොඩක් අයට දීලා බැලුවා, කරගන්න බැරි වුණ හින්දා මම හිතාගත්තේ නිකන් අර සජීව අයියටත් මේක කරන්න බැරි වුණොත් මම YouTube කරන එක නවත්තනවා කියලා. හැබැයි ඉතින් අයියා මට ඒක කරලා දුන්නා. thank you so much. මම මේ වෙලාවෙත් අයියාව මතක් කරනවා. ඊට පස්සේ කොහොම හරි ඔය වැඩ ටික ඉවරුණාන් පස්සේ සජීව අයියා කිව්වා Facebook එකනුත් සල්ලි හම්බ කරන්න පුළුවන්. මොනිටයිස් කියන ඔප්ෂන් එක තාම ලංකාවට ඇවිල්ලා නැහැ. ඒ වුණාට ඔයා බලන්න ඔයාට ඇවිල්ලා ඇති කියලා. එතකොට මම බලනකොටත් ඒ ඔප්ෂන් එක මට ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ ලොක් එක ඇරලා තිබ්බේ නැහැ. ඉතින් ඒක අවුලක් නැහැ. YouTube එක තියෙන හින්දා මම YouTube එකේ වැඩ කරගෙන යද්දි තමයි මට මැසේජ් එක ආවේ
ෆේස්බුක් එකෙන්. ඊට පස්සේ මම සජීව අයියට එහෙම පිටින්ම මගේ ඩීටේල්ස් දුන්නා මේ අයියේ මට මේ වැඩේ කරලා දෙන්න මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ එයා මගෙන් ටැක්ස් ඩීටේල්ස් අරව මේ ඔක්කොම අහලා මොකද මම ටැග් ඩීටේල්ස් ඔක්කොම බැංක් ඩීටේල්ස් ඔක්කොම දාලා තියෙන පෝලන් වල ඒවා. පෝලන් ඩීටේල්ස් ඔක්කොම දාලා ඊට පස්සේ මගේ account එක මොනිටයිස් වෙන්න ගත්තා. ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි අපේ තාම ලොක් එක ඇරලා නැහෙනි කියන දේවල්. ඉතින් ඔයාලා ලොක් එක ඇරලා නැති වුණාට ඔයාලගේම කන්ටෙන්ට්, ඒ කියන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් වීඩියෝස් දාන්න ටික දවසක් යද්දී චැලෙන්ජස් තියෙනවා ඔය පොඩි account වල. ඒ කියන්නේ followers ලා ගොඩක් නැති account වලට Facebook එකෙන් challenges දීලා තියෙනවා ඔය weekly වගේ. ඉතින් ඔයාලට තියෙන්නේ weekly challenges තියෙනවා. ඉතින් ඒවා complete කරපුවම තමයි monetize කියන option එකේ lock එක ඇරෙනවා. ඉතින් ඔයාලා දුක් වෙන්න එපා pages වලට විතරයි ගෙවන්නේ අපේ account වලට ගෙවන්නේ නෑනේ කියලා. නෑ එහෙම දෙයක් නෑ. මටත් තියෙන්නේ account එකක් මට page එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි උනාට මම professional mood කරගෙන තියෙන්නේ මගේ account එකේ. ඒක ඔයාලගේ account එකට ගියාම පල්ලෙහා dot තුනක් තියෙන. එතෙන්ට ගියාම පල්ලෙහාට ගියාම තියෙනවා professional mood on off කියලා. එතෙන්ට ගිහලා ඔයාලගේ account එකේ professional mood on කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඊළඟ ස්ටෙප් එකට යන්න. මොනිටයිස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඔයාලගේ account එකට ගියාම ඔයාලා එතෙන්ට ගිහලා බලන්න. එතනදී ඔයාලට තියෙනවා ස්ටාර් කියන එකක්. ඒ ස්ටාර් කියන්නේ ඔයාලට කවුරු හරි gift. ඔය කියන්නේ TikTok එකේ වගේ gift දුන්නොත් ඔයාලට යම් කිසි පොඩි මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ followers ලා ඔයාලට gifts දුන්නොත්. හැබැයි content වලට සල්ලි හම්බ වෙනවා නම් ඔයාලා ටික කාලයක් වීඩියෝස් දාගෙන යන්න ඕනේ. දාලා Facebook එකේ තියෙන challenges කරලා ඊට පස්සේ පුළුවන් ඔයාලට මොනිටයිස් කියන ලොක් එක ඇරුණාම ඔයාලගේ tax details අරව මේවා දාලා ඔයාලගේ නම් අරව මේවා ඔක්කොම දාලා bank details දාලා ඔයාලට පුළුවන් Facebook එකෙන් සල්ලි හම්බ කරන්න. හරිම ලේසි. මොකද ඔයාලා නිකන් ඉන්න වෙලාවට ඔයාලගේ account එකේ ඔයාලගේ වීඩියෝස්, කැම හදන වීඩියෝස්, සින්දු කියන වීඩියෝස්, නටන මේ හැම දෙයකටම ස්ටෝරි වලට Facebook එකකින් ගෙවනවා. ඉතින් ඔයාලට පුළුවන් Facebook එකකිනුත් දැන් සල්ලි හම්බ කරන්න. ඉතින් ඒක අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා දුක් වෙන්නත් එපා. ඔයාලට ඒ ඔප්ෂන් එකේ ලොක් එක ඇරිලා නැහැ කියලා. ඔයාලා ටික කාලයක් වීඩියෝස් දාගෙන යන්න. මොකද මගේ මොනිටයිස් කියන ලොක් එක ඇරුණේ followers ලා 3,50,000ක් පැනපුවාන් පස්සේ. ඉතින් ඔයාලත් පරක්කු නෑ. ඉතින් ඔයාලා ආසාවෙන් දාගෙන යන්න. ඔයාලගේ වීඩියෝස් ඔයාලගේ account වල ටික දවසකින් ඔයාලට ලොක් එක ඇරෙයි. ඉතින් ඒක නිසා මගෙන් ගොඩක් අය ඇහුවා මොකද කියනවා නම් මම දන්නවා YouTube එකට කොහොමද මහන්සි වුනේ කියලා. හැබැයි ඒ මහන්සි වෙනවට වඩා ඒ කියන්නේ මම Facebook එකේ දාන content මයි මම TikTok එකේ දාන content මයි Facebook එකේ දාන්නේ. ඒව දාලා මට හොඳ ගාණක් හම්බ වෙනවා දවසකට. ඉතින් ඒ රිච් එක හදාගන්න මම හැමදාම වීඩියෝස් දැම්මා. ඉතින් මම මේ ළඟදී වීඩියෝ එකක් කරලා තිබ්බා. ඒ වීඩියෝ එකට මං හිතුවේවත් නැති ගාණක් මට හම්බුණා. ඉතින් දවසකට රුපියල් 74,000ක් විතර හම්බුණා ඒ වීඩියෝ එකට. ඉතින් ඒකට සාපේක්ෂව අනිත් ඒවා නම් අඩුයි. ඒ වුණාට අර ඒ වීඩියෝ එකේ views ගිහිල්ලා හොඳට මට රුපියල් 74 ලංකාවේ සල්ලි වලින් රුපියල් 74,000ක් වගේ ගාණක් හම්බුණා. ඉතින් එහෙම බලනකොට YouTube එකට වඩා Facebook එකේ ගෙවීම් කරනවා මට නම් වැඩි. ඉතින් ඒක මට තේරුණා මොකද මම YouTube උත් කරනවා Facebook උත් දෙකම කරනවානේ. ඒක හින්දා ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට ඔයාලගේ දේවල් කරගන්න පොඩි ගාණක් හරි හම්බ කරගන්න Facebook එකෙන්. ඉතින් ඔයාලා අවුල් වෙන්න එපා. ඔයාලට ඒ ඔප්ෂන් එක නැහැ කියලා. ඔයාලා අනිවාර්යෙන් වීඩියෝස් දාන්න. වීඩියෝස් දාගෙන යනකොට කාලයක් යනකොට ඒ ලොක් එක ඇරෙනවා. ඉතින් ඒක නිසා මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. මොකද මට වඩා දන්න අය ගොඩක් ඉන්නවා Facebook එකේ. ඔයාලා බලන්න පෝස්ට් අරව මේවා දාලා තියෙනවා. හැබැයි මට දෙයක් කියන්න ඕනේ. ඔයාලට තනියම හදාගන්න බැරි නම් ඕවා කියන්නේ කිසි දෙයක් ගැන දන්නේ නැත්තම් විශ්වාසවන්ත කෙනෙක්ට ඇරෙන්න වෙන කාටවත් ඔයාලගේ AdSense දෙන්න යන්න එපා. කියන්නේ account details අරව මේවා දෙන්න යන්න එපා. ඉතින් ඒවා ඉතින් ප්‍රශ්නනේ. ඒක ඔයාලගේ personal දේවල්නේ. ඉතින් ඒවා share කරගන්න යන්න එපා. ඉතින් ඔයාලට පුළුවන්
ඔයාලට පුළුවන් නම් තනියෙන් කරගන්න එහෙම කරගන්න. නැත්නම් ඔයාලා විශ්වාසවන්ත කෙනෙක්ට දීලා කරගන්න. දන්නේ නැති අයට ඕවා දෙන්න යන්න එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මට වඩා මේවා ගැන දන්න අය ඉන්නවා. මම මේ දේවල් කරගත්ත විදිය තමයි මම කිව්වේ. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. මම ලස්සන වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. මොකද මට සාමාන්‍යයෙන් දැන් සීසන් එකේ හින්දා දවස් 6ක් වැඩ, එක දවස් අනිවාර්ය ඔහොම තමයි තිබ්බේ වැඩ. ඉතින් ඒක හින්දා තමයි මම වීඩියෝ ගෙනාවේ නැත්තේ. මම ෂෝට් වීඩියෝම දදා හිටියේ. හැබැයි මම ඉස්සරහට මම හිතනවා මට නිවාඩු ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට මම ඉස්සර වගේ ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. මං ගිහින් එන්නම්. Thank you for watching. Bye.